හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මට මුලින්ම කියන්න හිතුණා මේක මගේ පළවෙනි වීඩියෝ එක. මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහට දාන වීඩියෝස් එතකොට ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මට මුලින්ම කියන්න හිතුණා මගේ පළවෙනි වීඩියෝ එකෙන් මට result එකක් ගෙනත් දෙන product එකක් ගැන review එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම කියනවා මේක Dream Brown කියන brand එකේ hair spa කියන treatment එක. මේකේ jojoba and almond oil include වෙලා තියෙනවා කියලා තියෙනවා. මේක මාරු වෙන්නන්න මේක මිලිලිටර් 500ක් වෙනවා. මිලිලිටර් 500ක එකක් තමයි මේ තියෙන්නේ. මේක 3200ක්. ඔව් 3200යි. 3200 ගානක් ගත්තේ. ඉතින් මට මුලින්ම කියන්න ඕන ළමයි මම මේක පාවිච්චි කරන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ අගෝස්තු වල ඉඳලා. ඒ කියන්නේ මගේ කොණ්ඩේ first time මම rebonding කරේ ගිය අවුරුද්දේ අගෝස්තු වල. ඉතින් මම rebonding කරාට පස්සේ ඇත්තටම මගේ කොණ්ඩේ dry වෙලා අර මේ scalp එක හිස්සොලි මාර විදිහට හිස්සොලි දැම්මා. පොතු ගැලවෙන තරම් හිස්සොලි දැම්මා. ඉතින් මට හිතුණා මොකක් හරි treatment එකක් මේකට කරන්න ඕනේ කියලා. මම මේ hair spa එකත් එක්කම මම මේක පාවිච්චි කරේ කොහොමද? මම මේ පළවෙනි මාසෙ පාවිච්චි කරා මාසෙට 4 පාරක්. කියන්නේ සතියකට එක ගානේ මාසෙට 4 පාරක් මම මේක පාවිච්චි කරා. ඒ වගේම මම මේකත් එක්කම තෙල් එකක් ගෑවා. මම මේ තෙල් එක ගැන විස්තර වලට ඉස්සරහට කියන්නම්. මට හිතා ගන්න බැලම මේ මගේ ඉස්තෝරි අඩු වුණා. මාසයක් විතර යද්දී මගේ ඉස්තෝරි නැත්තටම නැතුව ගියා. ඒ කියන්නේ මේ මට හිතා ගන්න බැන්නේ Dream Brown hair spa එකෙන්ද නැත්නම් මම හදපු ඒ කියන්නේ මම ගාපු තෙල් එකෙන්ද මට මේ ප්‍රශ්නේ විසඳුනේ කියලා. කොහොම හරි මම ඔයාලට මම මේ තෙල් එක ගැන ඉස්සරහට අනිවාර්ය වීඩියෝ එකක් කරනවා. ඉතින් මම මුලින්ම කියනවා මම මේක පාවිච්චි කරපු විදිහ. මට මේකෙන් රිසල්ට් එකක් හම්බුණා කියලා කියන්නේ මම පළවෙනි මාසේ මම කිව්වනේ සතියේ දවස් ගානේ මම දවස් 4ක් පාවිච්චි කරා කියලා. ඉතින් මම මේක පාවිච්චි කරාම ඇත්තටම මගේ කොණ්ඩේ අර කොණ්ඩේ නිකන් ෂයින් ලුක් එකක් අර මාර විදිහට කියන්නේ කොණ්ඩේ බර ගතියක් එක්ක හරි හෙල්ති ලුක් එකක් වගේ මගේ කොණ්ඩේට ඒ කියන්නේ මට දැනුණා මේක පාවිච්චි කරද්දී. ඒ නිසා මම මේක දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තා. පළවෙනි මාසේ විතරයි ළමයි මම සතියේ දවස් ගාන පාවිච්චි කරේ. ඒ කියන්නේ මාසෙට දවස් 4ක් පාවිච්චි කරේ පළවෙනි මාසේ විතරයි. දෙවෙනි මාසේ ඉඳලා මාසෙට දවස් 2 ගාන වගේ තමයි මම පාවිච්චි කරේ. මම එතකොට මේක එක්ක මම විටමින් E කරලත් දාලා තමයි ගාන්නේ. මම ගාපු විදිහ කියන්නම් මුලින්ම කොණ්ඩේ හොඳට තමන්ගේ කොණ්ඩේට ගැලපෙන කියන්නේ තමන්ගේ ස්කැල්ප් එකට ගැලපෙන ෂැම්පූ එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ෂැම්පූ කරලා හොඳට ස්ක්‍රබ් පිරිසිදු කරගෙන හොඳට ෂැම්පූ එක වොෂ් කරලා කොණ්ඩේ තෙත පිටින්ම තමයි කියන්නේ කොණ්ඩේ අර ටවල් ඩ්‍රයි කරලා වගේ කියන්නේ කොණ්ඩේ තියෙන තෙත වතුර ටික අයින් කරලා කොණ්ඩේ තෙත තියෙද්දිම මේකෙන් තමන්ගේ ඔළුවට හරියන ප්‍රමාණයට සහ හිත කෙස්වලටත් එක්කම අරන් මම ස්කැල්ප් එකේ ගාලා විනාඩි 5ක් මසාජ් කරා. එතකොට ළමයි ගන්නකොට මේක තෙත පිටින් අතේ වතුර තියෙද්දි ගන්න එපා. මොකක් හරි මේකට වෙනම හැන්දක් හරි තියාගන්න ළමයි. මොකද එහෙම වුණොත් මේ ප්‍රොඩක්ට් එක සවුත් වෙයි. මම නම් වතුර පිටින් ගන්නෙම නැහැ මේකෙන්. ඉතින් කියන්න ඕනේ ස්පැචුලා එකක් වගේ තියාගන්න නම් හොඳයි. එතකොට ඉතින් ඒක සෝදලා තියලා ආයි උමනා වෙලාවට විතර ගන්න. ඒක ගද්දී සෝදලා ගන්න එපා. වතුර පිටින් පාවිච්චි කරන්න එපා මේකට. මොකද මේකේ අපි මේක දීර්ඝ කාලිනව තියාගන්න ඕනේ. මිලිලිටර් 500ක් තියෙනවා. කියන්නේ වතුර මික්ස් කරනවාම මේක තියෙන ගුණත්වය නැති වෙයි. ඒක ප්‍රොඩක්ට් එක මොකක් හරි වෙයි. ඒක නිසා මේ එහෙම පාවිච්චි කරන්න එපා. මම මුලින්ම මේක ගාලා විනාඩි 5ක් මසාජ් කරලා පස්සේ ටවල් ඩ්‍රයි කියන්නේ උණු වතුර එකකට ටවල් එක දාලා ටවල් එක මේ ඔළුවේ බැඳගෙන ඉන්නවා මම විනාඩි 10ක් විතර. ඊට පස්සේ ආයෙත් ඒ වතුර එකටම ඒ ටවල් එක දාලි වෙලා නැවතත් මම මේ විදිහට විනාඩි 10ක් ඔළුවේ බැඳගෙන ඉඳලා තමයි මේ වොෂ් කරලා දාන්නේ. වොෂ් කරනකොට ළමයි කන්ඩිෂනර් ෂැම්පූ මුකුත් පාවිච්චි කරන්න එපා. normal water එකෙන් වොෂ් කරලා දාන්න. අනිවාර්යයෙන්ම ළමයි ඔයාලගේ ස්කැල්ප් එක dry නම් සහ කොණ්ඩේට කිසි ලුක් එකක් නැත්නම් ඒ වගේම කොණ්ඩේ රීබෝන්ඩින් හරි ස්ට්‍රේට් හරි රිලැක්ස් හරි කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරලා බලන්න. මේක පාවිච්චි කරපු අය ඉන්නවනම් කියන්නේ රිසල්ට් හරි good or bad result comment section එකේ comment එකක් දාන්න. එතකොට තව කට්ටියට මේක දැනගන්න පුළුවන්. ඒ වගේම මගේ මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.
මම ඉස්සරහට මම පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් වල ප්‍රොඩක්ට් වල හොඳ සහ නරක රිසල්ට් මම ඉස්සරහට රිවිව් වලින් දෙනවා. ඒ වගේම ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. මම එතකොට ඒ ප්‍රොඩක්ට් පාවිච්චි කරලා හරි මම ඔයාලට අනිවාර්යෙන්ම රිවිව් එකක් දෙන්නම්. මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා අඩුපාඩු ඇති ළමයි. ඒකට මට සමා වෙන්න. අපි අඩුපාඩු හදාගෙන මම හිතනවා ඉස්සරහට ඔයාලට වැදගත් වෙන ගොඩාක් වීඩියෝ අරන් එන්න. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම bye.